2025 ඔක්තෝබර් 10. අද ලෝක මානසික සෞඛ්‍ය දිනයයි. මෙවර මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් තේමාව වන්නේ ව්‍යසනකාරී අවස්ථාවන් වලදී අර්බුදකාරී අවස්ථාවන් වලදී පුද්ගලයා තුළ මානසික සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය පිළිබඳව අවධාරණය කිරීමයි. යම් තාක් දුරකට මානසික සෞඛ්‍ය පිළිබඳව අපේ සමාජය තුළ ලංකාව තුළ ලෝකයේ තුළ බොහෝ කරුණු කාරණා සාකච්ඡා වෙනවා. එදිනදා ජීවිතයේ අපි ජීවත් වෙනකොට මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවන් අර්බුදකාරී අවස්ථාවන් අනපේක්ෂිත විනාශ වීම සිද්ධ වෙන්න පුළුවන්. ඔබට මට අපි හැමෝටම. නමුත් එවැනි අවස්ථාවන් වලදී වැඩිපුරම අපගේ අවධානය මූලිකවම යොමු වෙන්නේ පුද්ගලයාගේ භෞතික සංවර්ධනය වෙනුවෙන් සහ ශාරීරික සෞඛ්‍ය වෙනුවෙන්. උදාහරණයක් ගත්තොත් අපි හිතමු හදිසි විපතක් සිද්ධ වෙලා ගංගුත්‍ර වැනි අවස්ථාවක් සිද්ධ වුණායින් පස්සේ නිවාස විනාශ වෙන්න පුළුවන්. ජීවිත විනාශ වෙන්න පුළුවන්. ඉන්න තැනක් නැති වෙන්න පුළුවන්. කන්න බොන්න පුද්ගලයාට නැති වෙන්න පුළුවන්. පුද්ගලයා අවතැන් වෙන්න පුළුවන්. මෙවැනි හදිසි අවස්ථාවන් වලදී විපත්ති අවස්ථාවන් වලදී වැඩිපුරම මූලික වශයෙන් යහුසුලුව මිනිස්සු අවධානය දෙන්නේ නිවාස අහිමි වූවන්ට නිවාස ලබා දීම. අවතැන් වූවන්ට ඉන්න හිටින තැනක් ලබා දීම. ශාරීරික වශයෙන් සෞඛ්‍ය ප්‍රශ්න ආපු පුද්ගලයන්ට එවැනි කායික වශයෙන් සෞඛ්‍යමත් වැඩපිළිවෙලක් සකස් කර දීම. එය අනිවාර්යෙන් සිදු විය යුතුයි. නිසකවම එවැනි ක්‍රියාමාර්ග සමාජය තුලින් අනිවාර්යෙන් ගත යුතුයි. හැබැයි අපි වැඩිපුර අවධානය යොමු නොකරන පැතිකඩක් පිළිබඳව තමයි මෙවර ලෝක මානසික සෞඛ්‍ය සංවිධානය විසින් මේ ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ඉඩකඩ වෙන් කරන්නේ ඒ විපත්ති සහගත අවස්ථාවන් වලදී පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය ගොඩනැංවීම සඳහා තිබෙන ප්‍රජා සෞඛ්‍ය සේවාවන් වල තිබෙන අඩුපාඩුවක් ලුහුඬුකමක් පිළිබඳව ඔවුන් අවධාරණය කරනවා. ඒ නිසා මේක එක දිනයකට එක වර්ෂයකට පමණක් සීමා වන තේමාවක් නොවිය යුතුයි. ඇතැම් ව්‍යසනකාරී අවස්ථාවන් වලදී ජීවිත අහිමිවීම සිද්ධ වෙන්න පුළුවන්. පුද්ගලයා තුළ විවිධ කම්පන සහගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒතර එවැනි චිත්තවේගීය දුර්වලතා එක්ක පුද්ගලයා අර කම්පන සහගත තත්ත්වයන් ඒ සිදුවීම් පහව ගියත් අර්බුදකාරී අවස්ථාවන් පහව ගියත් තනිවම අරගලයේ යෙදෙන්න පුළුවන් ඔවුන්ගේ මේ ප්‍රබල මානසික ගැටලුත් එක්ක චිත්තවේගී දුර්වලතා එක්ක. එවැනි අවස්ථාවන් වලදී භෞතික වශයෙන් නිවාස රෝහල් පමණක් සෑදීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මෙවැනි හදිසි අර්බුදකාරී අවස්ථාවන් වලදී සෑම අවස්ථාවකදීම හැම ආකාරයෙන්ම උත්සාහ කළ යුතුයි මානසික සෞඛ්‍යයේ සේවාවන් මේ පුද්ගලයා වෙත ලබා දීමට ඕන්ව නගා සිටුවීමට පුද්ගලයන් මියගිය පසු ඒ මියගිය පුද්ගලයාගේ සමීපතමයන් නැවත ඔවුන්ගේ චිත්තවේගය යහපැවැත්ම පිළිබඳව නගා සිටුවීමට දරා ගැනීම උරුතු දීමේ හැකියාව නැවත නගා සිටුවීමට අවශ්‍ය කරන වැඩපිළිවෙළවල් මේ මානසික සෞඛ්‍ය සේවාවන් විසින් සහ ප්‍රජා සත්කාර ආයතන විසින් අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි යන අදහස මෙහිදී අවධාරණය කිරීම කරනවා. තවමත් අපේ රටේ මානසික සෞඛ්‍ය සේවාවන් වල අඩුපාඩු ඕනෑ තරම් තිබෙනවා. ඇතැම් අවස්ථාවන් වලදී මෙවැනි අර්බුදකාරී අවස්ථාවක් ඇති වූ විට පුද්ගලයන් තුළ මානසික උපදේශනය වෙන්න පුළුවන් නැත්නම් මානසික සෞඛ්‍ය ප්‍රජා ආයතන වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවන් පිළිබඳව මෙවැනි පුද්ගලයන් හෝ ආයතන පිළිබඳව තියෙන විවිධ අවිශ්වාසයන් වෙන්න පුළුවන්. විවිධාකාරයේ අපකීර්තිමත් තොරතුරු වෙන්න පුළුවන්. මෙවැනි දේවල් නිසා උපකාර පැතීම වැළැක්වීමක් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙවැනි දේවල් තවදුරටත් අවම කරලා මෙවැනි බාධක අවම කරලා මේ අවශ්‍යතාවය තවදුරටත් සක්‍රිය කිරීම මෙහිදී අවධාරණය කිරීම කරනවා. ඒ වගේම තමයි ගොඩක් කලාවට මනුෂ්‍යයන් විදිහට ඔබට උපකාර කරන්න පුළුවන් ඔබ සමීපතම ඉන්න පුද්ගලයාට සංවේදී වෙන්න පුළුවන්කම තියෙනවා. කාරුණික හදවතක් ඔබට විවෘත කරන්න පුළුවන්කම තියෙනවා අනේකා වෙනුවෙන්. මොකද විවිධ අර්බුදකාරී අවස්ථාවන් අපටත් ඕනෑම වෙලාවක එන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ අනේකාට සමීප වෙන්න. මේ ලෝකයට කරුණාව, මෛත්‍රිය, දයාව අපිට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඔබ තුල කරුණාව, මෛත්‍රිය තියාගන්න. ඒ තුලින් අනේකාට උපකාර කරන්න හොඳ මානසික සහයෝගයක් ලබා දෙන්න මුලින් ඔබ ඔබේ මානසික සෞඛ්‍ය නිර්මාණය කරගෙන ඉන්න. ඉතින් මෙවැනි දේවල් හරහා
අපිට පුළුවන්කම තියෙනවා ප්‍රජා සත්කාර ආයතනත් සමග එකතු වෙලා පුද්ගලයන් විදිහට අපිට හැකි අයුරින් මෙවැනි මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ ව්‍යාපාර සඳහා වැඩපිළිවෙළවල් සඳහා ප්‍රජා සත්කාර සඳහා උදව් කිරීමට උපකාර කිරීමට අපිට හැමෝටම මේ හැකියාව තිබෙනවා. සමහර විට ඔබ සමීපතම ඉන්න පුද්ගලයා ඔබට පේන්න හොඳ ශක්තිමත්ම පුද්ගලයා විදිහට ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඔහු තුල විවිධ චිත්තවේගී අස්ථාවරත්වයන් සහ ඒවා තුලින් නිතර ඔහු අරගල කරනවා විය හැකියි. ඔහුව හෝ ඇයව හඳුනා ගැනීමට හැකිවන්නේ ඔබේ සංවේදී හිතකට, ඔබේ කරුණාබර හිතකට. ඒ නිසා පුළුවන් තරම් අනිකාට සමීප වන්න. එතන මෙවර තේමාව යටතේ විශේෂයෙන්ම මේ අර්බුදකාරී අවස්ථාවන්, ව්‍යසනකාරී අවස්ථාවන් තුලදී පුද්ගලයන්ට හැකි පමණින් රටක් ලෝකයක් සමාජයක් විදියට හැකි පමණින් තියෙන බාධක අවම කරලා ආපදා කළමනාකරන ආයතන සමග එකතු වෙලා ප්‍රජා මනෝ සමාජීය සත්කාර තවදුරටත් ශක්තිමත් කිරීමේ අවධාරණය මෙහිදී තේමාව හරහා සිදු කරනු ලබනවා. ඒ සඳහා ඔබ සෑම දෙනාටම එකතු විය හැකි තනි පුද්ගලයෙක් විදියට ඔබට හැකි